සුපිරි වේගයෙන් යන වාහන, තරු හතේ හෝටල්, ශල්‍ය කර්ම කරන රොබෝවරු, AI tools මිනිස්සු හිතා ගැනීමටත් අපහසු තරමේ දියුණුවක් ලබාගෙන. ඒත් අදටත් බිලියන 5කට කිට්ටු ප්‍රමාණයකට වැසිකිලි පහසුකම් නැහැ. බිලියන 2කටත් වැඩි ගණනකට බීමට සුදුසු වතුර නැහැ. ඒත් අපිට කොහොමද ඒක ප්‍රශ්නයක් වෙන්නේ? මෙහෙමයි. මේ නිසා සමහර රෝග වසංගත වෙනවා. තවත් රෝග මර්ධනය කරන්න බැරි විදිහට වර්ධනය වෙනවා. බෙහෙත් වලට මර්ධනය කරන්න අමාරු විෂ බීජ වැඩි වෙනවා. ලදරුවන්, මව්වරුන්, පියපත් වැඩිහිටියෝ මිලියන ගණනක් මේ නිසා ලෙඩ වෙනවා. අවුරුද්දකට මිලියන 2ක් විතර මිය යනවා. ඒ වගේම මේ හා ඈඳුණු පරිසර, සමාජ, ආර්ථික ප්‍රශ්න රාශියකට මුහුණ දෙන්නට සිදු වෙලා. ඉතින් මේක මිනිසාගේ ඉදිරි ගමනට විශාලතම බාධාවක් වෙලා. ඒ නිසාම තමයි සැමට බීමට සුදුසු වතුර සහ සනීපාරක්ෂක පහසුකම් ලබා ගැනීම එක්ව ජයගත යුතු ඉලක්කයක් වන්නේ. තිරසාර සංවර්ධන ඉලක්ක අංක 6. සැමට බීමට සුදුසු වතුර සහ සනීපාරක්ෂක පහසුකම්. ඉන්දියාවේ විතරක් එක වසරකට කොලරාවෙන් විතරක් මිලියන 3ක් පමණ මියගිය කාලයක් තිබුණා. අදටත් මැලේරියාවෙන් වසරකට ලක්ෂ 6ක් මිය යනවා. ජපානයේ කැඩ්මියම් විස සහිත ජලය පානය කිරීමෙන් මිනිස්සු දසදහස් ගණනක් ආබාධිත වුණා. මිය ගියා. ඒ වගේම ආසනික් වතුරට එක්වීම බංගලාදේශයට විශාල ප්‍රශ්නයක් වෙලා. සියවස් ගණනාවක් තිස්සේ මිනිස්සු මේ විදිහට පිරිසිදු ජලය නැති නිසාම ව්‍යසනවලට මුහුණ දුන්නා. ඒ කර්මය හෝ භූත බලවේග කියා සිතුවා. පාචනය සුළඟ මගින් බෝවන බවට විශ්වාස කළා. ඒත් විද්‍යාත්මක පර්යේෂණ මේ සියල්ල වෙනස් කළා. පිරිසිදු ජලයේ ඇති වැදගත්කම විද්‍යාත්මකව තහවුරු කළා. තවත් පැහැදිලි කරොත් විද්‍යාත්මක ක්‍රම භාවිතා කොට බීමට සුදුසු ජලය, අවම සනීපාරක්ෂක පහසුකම් සහ මූලික සෞඛ්‍ය ආරක්ෂණය නිර්වචනය කළා. ඒ විතරක් නෙමෙයි, මේවා සැමට ලබාගත හැකි මාර්ග සිතියමකුත් සකස් කළා. ඒ සඳහා ජලයේ ගුණාත්මක භාවය වැඩි කරන ආකාරය පිළිබඳවත්, නාස්තිය අවම කර කාර්යක්ෂමව ජලය පාවිච්චි කිරීම පිළිබඳවත් නිර්දේශ ලබා දෙනවා. මීට දශක 2කට පෙරත් විවෘත ස්ථානවල මල පහ කිරීම මර්ධනය කළ නොහැකි ව්‍යසනයක් බවට පත්ව තිබුණා. ඉන්දියාව, නයිජීරියාව, ඉතියෝපියාව, පාකිස්තානය, එහෙමත් නැත්නම් ඉන්දුනීසියාවෙත් අදටත් විශාල ප්‍රශ්නයක් තමයි මේක. ඔවුන්ට වැසිකිලි නෑ. ඒ වගේම සමාජය ඒ සාමාන්‍ය දෙයක් විදියට බාර ගන්නවා. ඒත් මේ අසමානතාවයට හේතු ගොඩයි. මේ මිනිස්සුන්ගෙන් 90%ක්ම ඉන්නේ අන්ත දුෂ්කර පැතිවල. මේ නිසාම ටයිෆොයිඩ්, කොලරාව, සෙංගමාලය, පෝලියෝ, පාචන රෝග විශාල වශයෙන් පැතිරෙනවා. මෑතක් වනතුරුම අඩුම ගණනේ දිනකට ලදරුවෝ 2000ක්වත් පාචනයට පමණක් ගොදුරු වුණා. ලදරු මන්ද පෝෂණය මේ හා ඈඳිලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, කාන්තාවන් අතවරවලට ලක්වීමටත් ආරක්ෂිත වැසිකිලි නොමැතිවීම හේතුවක් වෙලා. මේ නිසාම සමහර දැරිවියෝ පාසල් යෑම අතහරිනවා. සමාජයෙන් කොන් වූ කණ්ඩායම් වලට, ඒ කිව්වේ ආදිවාසීන්, සිරකරුවන්, ආබාධිතයන්, සරණාගතයන් වගේ අයට මේ ප්‍රශ්න එන්නේ දෙගුණ තෙගුණ වෙලා. ඔබ පුදුම වෙයි, ලෝක ජනගහනයෙන් බිලියන 2කටත් බීමට සුදුසු වතුර නැහැ කිව්වොත්. මේ තත්ත්වය රෝග බෝ වෙන්න තෝතැන්නක්. ඒත් කොහොමද හැමෝටම මේ පහසුකම් નિરાයාසයෙන් ලැබෙන්න සලස්වන්නේ? හරියට අවුව, වැස්ස, හුළඟ වගේ. ඒක විශාල අභියෝගයක්. ඒත් විද්‍යාව මේ අභියෝගය බාර ගන්න සූදානම්. මේ සියලු දේ හඳුනාගත්තේ විද්‍යාත්මක දත්ත භාවිතා කරලා. සුළඟින් රෝග බෝ වෙනවා කියලා හිතපු මිනිස්සුන්ට ජලයෙන් විෂ බීජ ඇතුළු වන බව ඔප්පු කරලා පෙන්නුවේ විද්‍යාව. ඒ විතරක් නෙවෙයි, අදටත් ජලයේ ගුණාත්මක භාවය වැඩි කරන්න ලොව පුරා විද්‍යාඥයෝ මහත් වෙහෙසක් දරනවා. එක් අන්තයකින් ජලය අපවිත්‍ර වීම වැළැක්වීම සඳහා වූ විද්‍යාත්මක ක්‍රම වැඩි දියුණු කරනවා.
ඒ වගේම අපවිත්‍ර වූ ජලය, ඒ කියන්නේ නාගරික අපද්‍රව්‍ය මිශ්‍ර ජලය, කර්මාන්ත ශාලාවලින් පිටවන ජලය, ඒ වගේම මල පහ මිශ්‍ර ජලය පිරිසිදු කොට භාවිතයට ගැනීමටත් තම ඥානය, ශ්‍රමය යොදවනවා. අද වන විට බොහෝ දියුණු රටවල් විද්‍යාත්මකව තහවුරු කරගත් ක්‍රම මගින් මේ දේවල් සාර්ථකව සිදු කරනවා. මෙම පිරිසිදු කළ ජලය කෘෂිකර්මාන්තය ඇතුළු වෙනත් අවශ්‍යතා සඳහා යොදා ගන්නවා. සැමට පිරිසිදු ජලය ලබා ගැනීමේදී පරිසරය සුවිශේෂී වගකීමක් සිදු කරනවා. වනාන්තර, කඳුපන්ති, වගුරුබිම්, ගංගා හා වැව් මේ සඳහා අත්‍යවශ්‍ය සාධක. ඒ නිසාම ජලය ආශ්‍රිත පරිසරය සුරකීම ඔබේ, මගේ, අපි හැමෝගේම වගකීමක්. ඉතින් මේ සිහිනය සැබෑ කරගන්න අපි සැවොම එක්වෙමු. අපි අපේ වගකීම ඉටු කරමු. ලොව දියුණු මිනිසුන් හා අපිත් එක්වෙමු. බීමට සුදුසු වතුර, සනීපාරක්ෂක පහසුකම් ලොව සැමට. නැවත හමුවනතුරු රැඳී සිටින්න අප සමග. ඉගෙන ගමු 7 වන තිරසාර සංවර්ධන ඉලක්කය සියල්ලන් සඳහා දැරිය හැකි විශ්වාසනීය තිරසාර සහ නවීන බලශක්ති සැපයුම සහතික කිරීම.